මගේ නම සඳනි දිල්රුක්ෂි. මගේ පාසල වෙන මාතෘ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය. මම 2024 වර්ෂයේදී වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරලා ඒ සාමාන්‍ය 3ක් සහිතව දිස්ත්‍රික් 30 ගන්න සමත් වෙනා. ඒකට ප්‍රධානතම හේතුව තමයි සුදත් කළුදේව සර් කියන්නේ. ඉතින් ඒ ලෙවල්ස් වලට ආව මුල් කාලේ ඉඳලම මම ව්‍යාපාර අධ්‍යයන විෂය සඳහා තෝරගන්නේ සුදත් කළුදේව සර්ව. ඒකට ප්‍රධානතම හේතුව තමයි සර්ගේ ඉගැන්වීම් රටාව සහ සර්ගේ පේපර් සෙට් එක. ඉතින් අපිට සර්ගේ පේපර් සෙට් එක ඇතුලේ අපේ සිලබස් එක කිසිම අමාරුවක් නැතුව හරිම ලේසියෙන් පාඩම් කරගන්න සර්ගේ රීකෝලින් පේපර්ස් තිබ්බා. ඉතින් හැම සතියකම වගේ රීකෝලින් පේපර් එකක් අපිට ලියවනවා. ඒක නිසා පාඩම් කරන්න අකමැත්තෙන් වුණත් අපිට පාඩම් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපිට සිලබස් එක හරි ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ප්‍රශ්නයකට නිර්මාණශීලී උත්තරයක් කොහොමද ගොඩනගා ගන්න කියලා පුරුදු කරන්න අපිට රෑන්කින් පේපර් සෙට් එකක් ලියවුවා. ඉතින් අපිට ඒකෙන් අනිත් ළමයින්ට සාපේක්ෂව ප්‍රශ්නයකට නිර්මාණශීලී උත්තරයක් කොහොමද ගොඩනගා ගන්න කියලා අපිට ඒකෙන් හුරු වුණා. ඊට පස්සේ අපිව විභාග මට්ටමේ පේපර් සඳහා සූදානම් කරන මොඩල් පේපර්ස් රාශියක් ලියුවා. මම හිතන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් ගත්තාම අපි තරම් මොඩල් පේපර්ස් ලියපු ක්ලාස් එකක් නැහැ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා දැන් දකුණු පළාත විතරක් නෙමෙයි ලංකාවේ ඕනම තැනක ඉන්න වාණිජ්‍ය විෂය හදාරන ඕනෑම ශිෂ්‍යයෙක්ට අපේ සුදත් සර්ගේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා සුදත් සර්ගේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන්ම ඔයාලට අඩුවෙන් වැඩ කළා කිසිම බයක් නැතුව හොඳ ඒහෙකට යන්න ඔයාලට සුදත් සර්ගේ ක්ලාස් එකෙන් අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.